Taranga Production. අයියේ දැන් රේඩියෝ එකේ ළමා කතාවක් යනවා. ඒක මට අහන්න ඕනේ. බෑ මට දැන් මැච් එක අහන්න ඕන. අනේ බෑ මට අර ළමා කතාව අහන්න ඕනේ. අනේ ඵලයන් යන්න දැන් මට මැච් එක අහන්න ඕන. බෑ මට ඕන. බෑ. අනේ මට ඕන අනේ මට. හා දැන් හරිනේ වැඩේ. දැන් තාත්තා එන්න කලින් අරයම් මේක හදන්න. ඔව් දැන් ඉතින් අරන් යමු. නැත්තම් තාත්තාම බැනුම් අහන්න වෙයිනේ. එහෙනම් අයියේ මං ගෙදර ඉන්නම්. ඔයා මේක හදන් එන්න. රේඩියෝ හදන මාම මේක දැක්කොත් දුවක් දන්නේ. රේඩියෝ මහත්තයට මේක හදන්න පුළුවන් වේවිනේ. වැඩිය කැඩිලා නෑනේ. අනිකූ රේඩියෝ හදන එකෙන්නේ. රේඩියෝ හදන මහත්තයා ඉන්නවා. අත්තලාමේ වැටුණනේ. රේඩියෝ මහත්තයා මේක හදලා දෙන්නකෝ. අත්තලාමේ මහත්තයට කලන්ත හැදුණනේ. මහත්තයා අම්මට හුඩු තාත්තාව මංකුඩු. ඇබං කොලු උඹලා ගෙදර ගල් රෝලක් තියෙනවද? නෑ මාමේ. ඇයි එහෙම හැව්වේ? නෑ හත්තලා මේ ගල් රෝලට අහුවෙච්ච වගේනේ බං. අනේ මහත්තයා මේක කොහොම හරි හදලා දෙන්නකෝ. යකෝ ඕක හදන්න රේඩියෝ එක හදපු කටක් බෑ බං. බලපංකෝ ඕකේ බඩවැල් ඇටකටු ඔක්කොම එළියට පැනලානේ. අනේ මහත්තයෝ මේක කොහොම හරි හදලා දෙන්නකෝ. මම උඹට මේක අලවලා නම් දෙන්නම්. රේඩියෝ එක ඇතුළට උඹ රිංගපන්. එතකොට උඹ රිංගල උඹ දොඩපන්. තාත්තා ගෙදර එන්න කලින් මේක හදලා දෙන්න මහත්තයෝ. නැත්තම් මට ගුටි කන්න වෙනවනේ. තාත්තා උඹට ගහනවද මේක හැදුවේ නැතුනොත්? එහෙනම් උඹ මෙහෙම කරපන්. මේක හදනවට වඩා මට ලේසි. උඹලගේ තාත්තගේ උඹ කුටි ගන්නවට ඒකට මං ගුටි කන්නා. මාමා එහෙනම් එහෙම කරන්න. එහෙනම් මම යනවා හොඳේ. අරක හදලා තියාවිනේ අරු. මේක මං ගිහින් දානවා අපේ මැටි වලට. මුගේ ආච්චි ගන්නමු. මේක හැබැයි තිබුණා නම් පරණ යකඩ බඩු කාරයට දෙන්න තිබුණා. මේක වැඩක් නෑ විසිකලා දානවා.